හලෝ බ්‍රෝ මොකද වෙන්නේ? ඔන්න එහෙනම් අද වීඩියෝ එකෙන් කතා කරන්න හදන්නේ LDR එකක් ගැන. අපි මේ ටිකේම ලයිට් ගැන ලයිට් සිස්ටම් ගැන කතා කරානේ. අද මට හිතුණා ඒත් ලයිට් වලට සම්බන්ධයි. ඒ වුණාට LDR එක ගැන පොඩ්ඩක් කතා කරන්න. හරි මේ බේසික් ටික ඇවිල්ලා ටක් ගාලා බලනවා කියන තැන ඉඳන් බලන්න එපා. මොකද එහෙම බලලා වැඩක් නැහැ. මේක කොහොම හරි ඉගෙන ගන්නවා කියන තැන ඉඳන් බැලුවොත් තමයි ඕගලන්ට මේ දේවල් ටික හරියට තේරෙන්නේ. නැත්තම් හැමදාම ප්‍රෝග්‍රෑම් කරන්න තේරෙන්නේ නැහැ කියන එක තමයි කියන්නේ. රයිට්. ඔයාලට මේ බේසික් ටික හරියට තේරෙනවා කියන්නේ ඔයාලට Arduino වල පුළු තියෙන ඕනම කෝඩ් එකක් ගහ ගන්න ටක් ගාලා තේරෙනවා කියන එක. ඒ කියන්නේ තේරුම් ගන්න ඇබිලිටි එක ඔයගලන්ට හැදෙනවා. රයිට්. හරි අපිට පුළුවන් විදියට අපේ කොහොමත් අපි කරන්නේ වුක්කුවේ එකෙන්. ඒ කියන්නේ එතකොට ඔයගලන්ට තියෙන වාසිය මම කිව්වා Arduino board එකක් තියෙන්න ඕනේ නැහැ. ඔයගලන්ට පුළුවන් මේකෙන් මේ ප්‍රොජෙක්ට් කරලා බලන්න. ඒක සෙට් නම් ඔයගලන්ට පුළුවන් මේ දේවල් පර්චේස් කරන්න. රයිට්. හරි මුලින්ම අපේ බෝඩ් එක අපිට සුපුරුදු විදිහට තියෙනවා උණු එක. අද බ්‍රෙඩ් බෝඩ් එකක් ඕන වෙයි කියලා මම හිතන්නේ. මම LED එකක් මුලින්ම අරගන්නවා. රයිට්. මේ ප්‍රොජෙක්ට් එක ගැන අයිඩියා එකක් නැත්තම් කිව්වොත් ඔයාලා දැකලා ඇති නේද අර රෑට ඔටෝමැටික්ම පත් වෙන ලයිට් සිස්ටම් තියෙන්නේ. අන්න ඒ වගේ එකක් තමයි මේ හදන්නේ LDR මොඩියුල් එක පාවිච්චි කරලා. මේක normal LDR එක තිබ්බේ නෑ මම බලනකොට ඒකයි මම මේ මොඩියුල් එක අරගත්තේ. රයිට්. හරි අපි LED එක අපි සම්බන්ධ කරගන්නවා 13 වෙනි පින් එකට ඊට අමතරව අපි ground එකට සම්බන්ධ කරගන්නවා. right. ඊට පස්සේ මම මෙතනට ගිහිල්ලා LDR කියලා ගහලා අපේ LDR sensor එක. ඒ කියන්නේ මේක ඇවිල්ලා module එකක් එක තියෙන්නේ. හරිද? LDR එක ඇවිල්ලා මෙච්චර මේ ලොකු item මේ උපාංගයක් නෙවෙයි. මම ඔයාලට පොඩි වීඩියෝ එකක් දාන්නම් LDR එක ගොඩක් පුංචි මේකක්. ඒක ඇවිල්ලා ප්‍රතිරෝධකයක්. ආලෝක සංවේදී ප්‍රතිරෝධකයක් මේක. හරිද? රයිට්. අපි LDR එකේ පින්ස් ගැන පොඩ්ඩක් කතා කරමුනේ. මම චුට්ටක් ඇදලා කතා කරන එක අවුල්ද දන්නේ නැහනේ. රයිට් හරි. VCC මේක ඇවිල්ලා 5 volt වලට අපි බෝඩ් එකේ සම්බන්ධ කරනවා. ground එකේ. ඒ කියන්නේ රිනාග්‍රේ කියන එක තමයි ඔය ground කියලා කියන්නේ. රයිට්. ඊට පස්සේ DO කියලා කියන්නේ digital. ඊට පස්සේ AO කියලා කියන්නේ අපේ analog පැත්ත. අද අපි පාවිච්චි කරන්නේ analog පැත්ත. හරිද? නැත්තම් හැමදාම digital කරොත් ඒක තේරුමක් නැහැනේ. වෙනසක් තියෙන නැත්නම්. හරි අපි මේක වයරින් එක කරගමු 5 වෝල්ට් එක ගිහිල්ලා මම 5 වෝල්ට් වලට දෙනවා මේ මොඩියුල් එකට ගොඩක් වෙලාවට 5 වෝල්ට් තමයි 3 වෝල්ට් එනේවත් තියෙනවා රයිට් ඊට පස්සේ ගිහිල්ලා ග්‍රවුන්ඩ් එකකට අපි මේක සම්බන්ධ කරගමු හරි දැන් අපේ ප්‍රධාන පින් දෙක VCC එකයි ග්‍රවුන්ඩ් එකයි සම්බන්ධ කරලා ඉවරයි ඊට පස්සේ අපි Arduino එකේ කතා කරන්නේ මේ ඩිජිටල් පැත්තේ ඩිජිටල් පින්ස් මේ පැත්තේ තියෙන්නේ ඇනලොග් පින්ස් මේ පැත්තේ තියෙන්නේ කියලා රයිට් දැන් මම මේක ඇනලොග් පැත්තේ අද ඇනලොග් එක ගන්න AO පින් එක ගිහිල්ලා කනෙක්ට් කරගන්නම් A0 එකත් එක්ක මේ ඕන පින් එකට සම්බන්ධ කරගන්න පුළුවන් මට ළඟම තියෙන එක නිසා මම A0 වලට දාගත්තේ හරිද රයිට් ඒක රවුස් පාටින් දැන් මවුලක් නැහැනේ හරි දැන් ඔන්න ඔය විදිහට තමයි බෝඩ් එක වයරින් කරගන්න ඕනේ හරි දැන් අපි මේක ලියාගමු කොහොමද මේක ප්‍රෝග්‍රෑම් කරන්න කියන එක. දැන් මුලින් අපි කරන්නේ මොකද්ද? පින්ස් හඳුන්වා දෙන්න ඕනේ බෝඩ් එකට. හරිද? right දැන් මම මුලින්ම ලියනවා pin mode කියලා. pin mode කියලා. දැන් අපි 13 වෙනි පින් එකනේ LED එක සම්බන්ධ කරේ. මුලින් අපි 13 වෙනි පින් එක ලියාගමු ඒ හින්දා. input put කියලා කරුණා ඒක වැරදි. ඒක අවුල්. 13 වෙනි පින් එක output එක. output එකක් විදිහට තමයි ලියාගන්න. මොකද කරන්ට් එක එළියට දෙන්න තනන්නේ. හරි ඊට පස්සේ අපි ලියා ගන්නවා ආයේ පින් මූඩ් කියලා අරගෙන A0 පින් එක ගැන A0 capital A බිඳුව කමා දාගමු ඉන්පුට් එක හරි ඒ කියන්නේ මේ A0 කියන එක ඉන්පුට් එකක් තමයි අපි අරගන්නේ හරි දැන් මේකේ පින් ටික අපි හඳුන්වලා දීලා ඉවරයි මේ LDR එක ඇවිල්ලා ආලෝකය තියෙන වෙලාවට ප්‍රතිරෝධය ගොඩාක්ම අඩුයි මේ LDR වල. හරිද? මම කියන්නේ මේ මොඩියුල් එක නෙවෙයි normal LDR එකේ. හරිද? මොඩියුල් එකේ අපිට ඒක වෙනස් කරලා හදලා දීලා තියෙන්නේ. right. LDR එකේ කරුවල වෙලාවට ප්‍රතිරෝධය ගොඩාක්ම වැඩි. හරිද? ඔහොම තමයි වැඩ කරන්නේ. right. දැන් අපිට මේක ඕනේ මේ දවල් කාලේ ලයිට් එක නිවිලා තියලා රැට පත්තු වෙන්නනේ. හරිද? right. දැන් අපි ඒකට තමයි මේ කෝඩ් එක හදාගන්න හදන්නේ. ඒ කියන්නේ එක වෙලාවකදී මේක ලයිට් එක ඕෆ් වෙලා තියෙන්න ඕනේ. එක තත්වයකදී ඒ කියන්නේ ඩබල් හෝ රෑ තත්වයකදී එක්ක ඔන් වෙලා ඕෆ් වෙලා තියෙන්න ඕනේ. එක්කෝ ඒක තත්වයකදී ආපහු මේක ඔන් වෙලා තියෙන්න ඕනේ. කලින් තත්වය ඕෆ් නම් තව ඊළඟ තත්වෙදී ඔන් වෙලා තියෙන්න ඕනේ. ඒ වගේ එකක්. හරිද? ඒක තේරෙන්නේ නැති කියලා මම හිතනවා. තේරෙන්නේ නැත්නම් කමෙන්ට් එකක් දාන්න මම පැහැදිලි කරලා ආපහු කමෙන්ට් එකක් දානවා. රයිට්.
හරි දැන් අපි මේකේ අපි අර පොඩි කාලේ x සමානයි 5 වගේව දාලා ආදේශ කරගන්නවනේ විචල්ය. ඒ වගේ අපි මේකෙත් හදාගන්න ඕනේ දේවල් ටිකක් තියෙනවා. මුලින්ම අපි මේකට වේරියබල් එකක් හදාගන්න ඕනේ මේ LDR එකකින් එන වැලියු එකට. හරිද? නිකම්ම LDR එකකින් එනවා කියලා කියන්න බෑනේ අපිට. ඒකට අර x සමානයි 5 වගේ එකක් හදාගන්න ඕනේ. හරිද? ඒක ලියාගන්න මෙහෙමයි. මුලින්ම මම int කියලා ලියලා අපි කියවන්න ලේසි වෙන්න තමයි මේ කෝඩ් නිතරම ලියන්නේ. ඒ කියන්නේ නිකන් තේරුමක් නැති විදිහට x සමානයි 5යි කියලා දාන්නේ. එතකොට කෝඩ් එක බලන කෙනාට අප්පිරියයිනේ ඒක. හරිද? දැන් අර හදිසි කෝඩ් එකක නම් එහෙම කරාට කමක් නැහැ. දැන් මේක අපි පුරුදු වෙන්න කරන නිසා අපි පොඩ්ඩක් ඒක තේරුම් ගන්න ලේසි විදිහට කරන් යමු. මම මේක විචල්්‍ය කරගන්නවා LDR කියලා. LDR value කියලා ලියාගමු. VALUE value. LDR value එක මම සමාන කරගන්නවා analog read එක විදිහට A0 කියන පින් එකෙන් එන කියලා semicolon එක තියාගන්න. colon එකක් වදුන. හරිද? ඒ කියන්නේ මේක විචල්්‍ය අර x සමානයි 5යි වගේ LDR value කියන එක සමානයි analog read එක කියන්නේ A0 කියන පින් එකට ලැබෙන analog read එක. analog කියවීම සමානයි LDR value කියන එකට. හරිද? right. ඊළඟ පේලට ගියන් පස්සේ අපිට කරන්න තියෙන්නේ දැන් අපි අර තත්ත්වයක් හඳුන්වනවානේ. මේක නම් මේක වෙන්න. අන්න ඒක ලියාගන්න. කියන්නේ දවල් නම් බල්බ් එක නිවෙන්න. රෑ නම් පත් වෙන්න. අන්න ඒ කොටස තමයි අපි දැන් මේකේ හදාගන්න යන්නේ. හරිද? right. අපි ඒකට ලියනවා මුලින්ම if එක. if එක දාලා brackets දෙකක් open කරගන්නවා. අන්න වැරදුනා. හරි. ඊට පස්සේ ලියා ගන්න ඕනේ අපි LDR value මේ මෙතන උඩ ලියාගත්ත එක අරගමු. copy කරලා paste කරමු ඇතුළට LDR value. හරිද? LDR value එක කියන්නේ analog read එක වර්ධියක් ගැහුව සමානයි නම් අපි දාමු 500. ඒ කියන්නේ analog read එක දැන් අපිට හම්බෙන LDR එකෙන් හම්බෙන analog read එක මෙතනින් හම්බෙන analog ගාගේ සමාන කරන්නේ LDR value එකනේ. ඒ කියන්නේ දැන් LDR value එකෙන් හම්බෙන යගේ. ඒ කියන්නේ LDR value එක විශාලයි නම් හෝ සමානයි නම් 500ට වඩා. හරිද? දැන් අපි මෙතනට semicolon එකක් තියන්නේ. අපි ලියා ගන්නොත් අපි ඊළඟට වෙන්න ඕනේ. ඒ කියන්නේ විශාලයි හෝ සමානයි නම්. ඒ කියන්නේ ඒ කොන්දේසිය තෘප්ත නම්. හරිද? ඒ කියන්නේ හරි දැන් ඔන්න LDR එකෙන් අපිට මේ ලැබෙන analog read එක 600යි. 600. එහෙනම් දැන් මොකද්ද වෙන්න ඕනේ? අපි ඒක ලියාගන්නේ if එක ලියලා දැන් අරක ඒ bracket දෙක වැහුවයන් පස්සේ අපි ආපහු සංගල වරහක් ඕපන් කරගන්න. හරිද? ඕපන් කරගෙන එකක් එන්ඩ ගහලා මේ වගේ පීලියක් කරගන්නම් කෝඩ් එක ලියන්න ලේසි වෙන්න. හරිද? අපි ලියනවා digital right 13 හයි. ඒ කියන්නේ මේ කොන්දේසිය තෘප්ත වෙලා තියෙනවා නම් 13 වෙනි පින් එකෙන් කරන්ට් එකක් දෙන්න. ඒ කියන්නේ බල්බ් එක පත්තු කරන්න කියන එක තමයි ඒ කියන්නේ. හරිද? right. ඊට පස්සේ දැන් හරි එකක් හරි දැන් එහෙම නැත්තම් කියන්නේ දැන් හරි ඒ කොන්දේසිය තෘප්ත වෙන්නේ නැත්තම් මොකක්ද වෙන්න ඕනේ කියලා අපි ලියලා තියන්නේ බෑ. නැත්තම් බෝඩ් එක දන්නේ නැහැ. අපි ඒක ලියනවා else එකක් දාලා. else එකක් දාලා ආයෙමත් සංගල වරහන් දෙකක් ඕපන් කරගන්න. right. ඊට පස්සේ දැන් මේ එන්ටර් ගහලා ගන්න එක ලියන්න ලේසියි. නැත්තම් එතන ඒ පීලිය එක දිගට ටයිප් කරන් යන්න පුළුවන්. නැත්තම් ඕකත් ප්‍රශ්න වෙන වෙලාවල් දිනු සමහර කට්ටියට. හරිද? මේක එච්චර ලොකුට හිතන්න ඕන දෙයක් නෙවෙයි ඒක. හරි. අපි ලියා ගමු digital right එක 13 වෙනි පින් එක ලෝ කරන්න. කොන්දේසි තෘප්ත වෙන්නේ නැත්තම් බල්බ් එක ඔෆ් කරලා තියාගන්න. හරි. රයිට් ඊට පස්සේ අපි පොඩි ඩිලේ එකක් දාගමු මේකට. අන්න වැඩි කෑවා. ඩිලේ එකක් දාගමු. ඩිලේ 100. දැන් අර මෙතන මේ වරහන කැපුණ එක එකක් රතු වෙලා තියෙන එක ගහ ගන්න ඕන මෙතනින්. 100ක් නේ අපි 1000ක් දාගමු. 1000ක් තමයි දාන්නේ. රයිට් අපි බලමු දැන් කෝඩ් එක වැඩ කරනවද කියලා. එකක් ආවේ නැහැ කියන්නේ කෝඩ් එක වැඩ වෙන්න ඕනේ. LDR එක ක්ලික් කරා. රයිට්.
දැන් අපි මේක අපි එළිය අඩු කරමු 500ට වඩා. දැන් මොකද්ද බලන්න. බල්බ් එකපත් වෙනවා. දැන් ආපහු අපි පොඩ්ඩක් මේ හරියට අරගමු සර්කිට් එක. වැඩි කරොත් අගේ මොන බල්බ් එක නිවනවා. රයිට්. හරි දැන් මේක තියෙන ප්‍රශ්නේ ඇවිල්ලා මේක චූටි LED බල්බ් එකනේ. දැන් අපි ලොකු ප්‍රොජෙක්ට් එකක් කරනකොට අපි ගෙදරකට හදා ගන්නකොට අපිට බෑනේ මේ පොඩි LED එකක් මදිනේ. ඒතකොට අපි ලයිට් එකක් ලොකු ලයිට් එකක් කොහමද පත්තු කරන්නේ ඕෆ් කරන්නේ කියන එක අපි දැනගෙන ඉන්න ඕනේ. අපි යන්නේ ඒ වගේ කියන්නේ ස්විච් එකක් ඔන් ඔෆ් කරන වගේ වැඩවල අපි පාවිච්චි කරනවා රිලේ මොඩියුල් කියලා එකක්. ඒ කියන්නේ රිලේ එක තමයි පාවිච්චි කරන්නේ. රිලේ මොඩියුල් එක ගන්න එක ලේසි. මොකද ලොකු කරන්ට් එකක් වැඩ කරනකොට රිලේ එක වැඩ කරන එක ටිකක් විතර අමාරුයි. මේ මොකද පින්ස් හරියට පෑස්ලා තුනෑන් පස්සේ එක ප්‍රශ්න තියෙනවා. ඒකට කරන්ට් එක වදින්න තියෙන සම්භාවිතාවය වැඩි. හරිද? දැන් මේකෙදි එහෙම ලොකු කේස් එකක් නෑ. මේවා DC නේ. දැන් අරක AC ත් එක්ක යනකොට මොඩියුල් එකේදී ඒක ටිකක් විතර අවමයි. මොකද පිළිවෙලට පින් ටික තියෙන හයිත් වදින්නේ නැත්තේ නෑ. නිකන් පාස්සල් තියෙන අත ගෑවුනොත් වදිනවා. හරිද? බලමු මේකේ රිලේ මොඩියුල් එක තියෙනවද කියලා. රිලේ මොඩියුල් එක නැති එකක් වගේ තමයි පේන්නේ. තියෙනවා. රිලේ මොඩියුල් එක තියෙනවා. මෙන්න මේක පාවිච්චි කරනවා අපි මේ වැඩවලට. හරිද? ඒක ගැන අපි ඊළඟ වීඩියෝෙන් කතා කරමු. මොකද නැත්තම් අඤ්ඤ කොරස්. එතකොට මේක අපි එතකොට තමයි ලොකු බල්බ් එකක් කොහොමද පත්තු කරගන්න ඕෆ් කරගන්න එක තේරෙන්නේ. දැන් මේ Arduino board එකකින් යන පොඩි කරට්ටෙන් අපිට බැහැනේ එච්චර ලොකු බල්බ් එකක් පත්තු කරගන්න. මේකට වෙනම සිස්ටම් එකක් තියෙනවා. හරි අපි ඒක ගැන ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු. මම හිතනවා ඔයගොල්ලන්ට මේක පැහැදිලි ඇති කියලා. මම තව එකපාරක් කෝඩ් එක පැහැදිලි කරන්නම්. රයිට් අපි 13 වෙනි පින් එක බෝඩ් එකට ගෙනවා අවුට්පුට් එක. ඊට පස්සේ A0 කියන පින් එක අපි ගෙනවා බෝඩ් එකට. හරි මේක ඔයාගේ ඉන්පුට් එක. මේකෙන් තමයි ඔයා ආදාන අරගන්නේ කියලා. ඊට පස්සේ අපි ඔයා අරගන්න ඉන්පුට් එක සමාන කරගන්නව එහෙනම් මෙන්න මේකට මෙන්න මේ වචෙන් ටික කියලා අපි දෙනවා මොකක් හරි වචනයක්. අපි මේකට දානවා කසුන් නම් කසුන් ඔන්න මොකක් හරි එකක් දානවා. හරිද? ඊට පස්සේ අපි කියනවා කසුන් ගියාගේ දැන් කසුන් කියලා දැම්මොත් කසුන් ගියාගේ වැඩි නම් 500ට වඩා ඔන්න හයි කරන්න බල්බ් එක. අන්න ඒ වගේ. අපි නිකන් දාබලමු කසුන් කියලා මෙතනට. ඒ සුන් කියලා දාලා හරිද? අපි මෙතනටත් ඒක එඩිට් කරගමු. ඒ සුන් කියලා. හරිද? එහෙම දාලා බලමු කෝඩ් එක රන් කරලා වැඩ කරයිද කියලා. වැඩ කර නැත්තම් LDR එකේ වැලියු එකක් ගන්න. ඒකට ඕන දෙයක් දාගන්න පුළුවන්. හරිද? ඒක විචල්යක්. කියන්නේ එතන වෙරියබල් එක. මේකට ඔයාලා කැමතියක් ඔයාලගේ නම හරි දාගත්තේ. අරම දාන්නේ මේ වෙන හේතුව කරන්නේ අර පොඩ්ඩක් ඔයගොල්ලෝ කෝඩ් එක බලනකොට තේරෙන හින්දා. හරිද? ඒකට තමයි එහෙම දාන්නේ. නැත්තම් මේකට අමරපාල හරි ඕන එකක් දාගන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. හරිද? රයිට් ඔය ටික තමයි අද කතා කරන්න තියෙන්නේ. එතකොට මේ තව එකක් කියන්න ඕනේ LDR එකේ මේ නෝමල් LDR එක පාවිච්චි කරනකොට මේ වගේ නෙවෙයි මේ ලකුණ අනිත් පැත්තට දාන්න ඕනේ. මේකේ මේ සමාන ලකුණත් මේ දාන්න ඕනේ මෙන්න මේ පැත්තට. මොකද මේක මෙහින් දැම්මොත් වැරදි. මොකද අපි කියන්නේ නැහැනේ සමානයි හෝ විශාලයි කියන්නේ නැහැනේ. විශාලයි හෝ සමානයි. අන්න ඒ වගේ කියවන පැත්තට දාගන්න ඕනේ. ඒවත් පොඩි පොඩි පොයින්ට්ස් වරදින්න පුළුවන් පොයින්ට්ස් අපි කෝඩ් එකක් කරන් යනකොට. නැත්තම් ඒක දැනන් ඉඳි නැතා එරර් එක ෆික්ස් කරන්න ආයේ වෙන වටයක් යන්න ඕනේ. නැත්තම් chat GTP තාලා වෙන නැටුමක් නටන්න ඕනේ. එච්චර ඕනේ නැහැ මේ වගේ පොඩි පොඩි පොයින්ට්ස් ටික මතක තියාගත්තම හරි. එහෙනම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. අපි ඊළඟට මොකද්ද කතා කරන්න ඕනේ කියලා ඔයගොල්ලන්ට අයිඩියා එකක් තියෙනවා නම් ඒකත් දාලා තියන්න. හරි. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ෂෝට් සීරීස් එක යනවා. ෂෝට් සීරීස් එකත් බලන්න. මොකද ඒකේ ඔයගොල්ලෝ දන්නේ නැති හැම වෙලාවෙම කතා කරන්නේ නැති ප්‍රැක්ටිකලි අපිට පාවිච්චි කරන්න පුළුවන් සෙන්සර් මොනවද? ඒ වගේ තියෙන ඇඩ්වාන්ටේජස් මොනවද කියන එක අපි ඒකෙදි කතා කරනවා. එතකොට ඔයගොල්ලෝ දන්නේ නැති ගොඩක් සෙන්සර් ගැන ඒක දැන් අපි කතා කරලා තියෙනවා. මම කැමතියි ඔයගොල්ලෝ ඒක බලනවා නම්. මොකද අපි හිතන් ඉන්නවට වඩා ලොකු වැඩක් අපිට Arduino එකෙන් ගන්න පුළුවන්. අපි ඒ දේවල් ගැන දන්නවනම්. අපි ඒ දේවල් ගැන හරියට දන්නේ නැති නිසා තමයි අපි Arduino එකෙන් සමහර ලාට ප්‍රායෝගිකව ගොඩක් ලොකු වැඩ කරගන්න යන්නේ නැත්තේ. හරි එහෙනම් සෙට් වෙලා ඉන්න.